බොහෝ ඒවා පුංචිවල හැමෝටම ඔයාලා දන්නව ඇතිනේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ දීර්ඝ ඉතිහාසයකට උරුමගම් කියන හරි පුණ්‍යවන්ත දේශයක්. ඉතින් මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් සංස්කෘතිය අතරින් තේජාන්විත පෙනුමකින් ගමන් කරන ලස්සන වස්ත්‍රාභ වලින් සැරසිච්ච හස්ති රාජයන් කියලා කියන්නේ ශ්‍රී ලංකාවටම අනන්‍ය වෙච්ච හරි වටිනා සංස්කෘතික අංගයක්. ඉතින් මේ ඉන්නෙත් අන්න එවැනි වූ ශක්තිමත් ඒ වගේම පුණ්‍යවන්ත හස්ති රාජෙක්. මේ ඉන්නේ කෝට්ටේ රාජා. ඉතින් හරිම ශක්තිමත් ඒ වගේම හරි පුණ්‍යවන්ත හස්ති රාජයෙක් තමයි මේ කෝට්ටේ රාජා කියලා කියන්නේ. ඉතින් මෙවැනිම වූ හස්ති රාජයන් රසකගේ වස්ත්‍රාභරණ හැදෙන හැටි ගැන අද දවසේදී අපි කතා කරන්නට සූදානම්. ඉතින් අද කතා කරන්නේ වෙනස් කතාවක්. ඉවසීමෙන් බලන් ඉන්න. මේ තමයි විශ්වයේ විශ්මිත නිර්මාණකරුවන් අතරින් බිහිවෙන ඒ නිර්මාණ සොයාගෙන යන විශ්මිත විස්කම්. එදා 6 වන පරාක්‍රම බාහු රජුගෙන් ආරම්භ වුණු ගිරා, හංස, සැලලීනි මේ ආදී සංදේශ කාව්‍ය රසක් ලියවුණු වීදාගම් මෛත්‍රී හිමි, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි වැනි විශිෂ්ට හිමිවරුන් බිහිවුණු අභිමානවත් පුරවරයකට තමයි අද අපි ඇවිත් ඉන්නේ. අද අපි ආවේ වෙනස් වැඩක නිරත වෙන සුවිශේෂී කලාකරුවන් පිරිසක් හොයාගෙන. ඉතින් මේ තමයි කෝට්ටේ ඓතිහාසික රජමහා විහාරස්ථානය. ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ගේ මුදුල් මල්කඩක් බඳු ඓතිහාසික අප කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඓතිහාසික දළදා මහා පෙරහැර මේ වර්ෂයේ අති උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කිරීමට කෝට්ටේ රාජමහා විහාරස්ථ දායක සභාව අපේ සතර පෙරුවේ දායකාරකාදීන් දේශීය විදේශීය දායකාරකාදීන් මේ දළදා මහා පෙරහැරට ලොකු සම්බන්ධයක් එකතුවක් තියෙනවා. ඒ නිසා රාජමහා විහාරස්ථානයේ තනු සංගමය පැමිණෙන අලියතුන් වෙනුවෙන් අලියඳුම් නිර්මාණය කරලා නෙත්තිමාල නිර්මාණය කරලා පැමිණෙන සීල්ම අලියතුන් සඳහා අලුතෙන්ම ඇඳුම් නිර්මාණය කිරීම පැමිණෙන අලියතුන්ට පමණක් නෙවෙයි. ඒ රාජකාරී කටයුතු සිද්ධ කරන අයගේ නිල ඇඳුම් ඒ වගේම අවශ්‍ය කටයුතු රාජමහා විහාරස්ථ තනු සංගමය එදා මෙදා තුර ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. සුවිශේෂී ස්ථානයක. මේ තමයි අලිකාම්බරය. ඔයාලා අලිකාම්බරය කිව්වට දන්නේ නැතුව ඇති මෙතන මොකද සිද්ධ වෙන්නේ කියලා. මං පැහැදිලි කරන්න. මෙන්න මෙතනදී තමයි පෙරහැර මංගල්‍යයේදී ගමන් කරන හස්ති රාජයන්ගේ ඇඳුම් නිර්මාණය කරන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්නම් බලමු මොකද්ද මෙතෙන්දී වෙන්නේ කියලා. මාත් එක්කෙන්න. අලිකාමරේ. ඉතින් මෙතන තමයි ඒ අලින්ගේ සියලුම වස්ත්‍ර කටයුතු නිර්මාණය කරන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිත් එක්ක ඉන්නවා නෙල්සන් මාම. අයිබෝන් මාමේ. අයිබෝන්.
ඉතින් අපි මාමගෙන් අහලා බලමු දැන් කොහොමද මේ කටයුතු මෙතෙන්දි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මාම මුලින්ම මාමගෙන් අහන්න කැමති දැන් මේ නිර්මාණ ආරම්භ වුණේ කොච්චර කාලයකට කලින්ද? දැන් මීට අවුරුදු 40කට මේ ඉහතේ තමයි මේක පටන් ගත්තේ. පටන් ගන්න හේතුව තමයි පෙරහැර පටන් ගන්න අවස්ථාවේදී අපිට ඒ වගවානුවේ අපිට අලි ඇඳුම් දෙයක් අපිට තිබුණේ නැහැ. අපි එක්තරා පන්සලකට ගිහිල්ලා පච්චවඩම් වලින් හදපු නිර්මාණ ටිකක් තමයි අපිට ලැබුණේ. එදායින් පස්සේ කල්පනා කළා මේ ස්ථානයේ මේ වගේ නිර්මාණයක් කරන්න පටන් ගන්නවා කියලා අපි. පැරණි මේ දායක සභාවේ හිටපු ඇල්මන් පීරිස් මහතා සංස්කෘතික ඇමති වගේ ඇමතිලා හිටිය වෙලාවේ අපි ඒ මහතාට ලැබුණ ආධාරවත් එක්ක තමයි එදා මේ ඊළඟ අවුරුද්දේ ඉඳන් අපි ඒ සියල්ල මහන්න පටන් ගත්තේ. මාම දැන් එතකොට මේ අලිකාම්බරය අතීතයේදී තිබුණෙත් මේ ස්ථානයේදීම ඒ කියන්නේ අතීතයේදී වර්තමානයේදී මේක වෙනස් වෙලාද කොහොමද මේකේ වෙනස් වීම සිදු වුනේ? මේක මුලින් පටන් ගත්තේ වෙන ස්ථානයක පවින් පාගල මෑෂින් තමයි තිබ්බේ. එතකොට හිටියා ඇමුල්ගම පඤ්ඤාතිස්ස ලොකු හාමුදුරුවෝ. ඒ පඤ්ඤාතිස්ස ලොකු හාමුදුරුවන්ගෙන් තමයි අපිට එක මැෂින් එකක් තියලා ඒ මැෂින් එක දුන්නා අපිට. ඊට පස්සේ තමයි අපිට මැෂින් දෙකක් වුණා. ඊට පස්සේ ක්‍රමානුකූලව අපේ තියෙන සම්පත් එකෙන් එක අපි දිනු කරගත්තා. තවත් මැෂින් ටිකක් අලුතෙන් අරගෙන ඒ තිබුණ ස්ථානයේ ඉඳ පහසුකම් මදි හින්දා මෙතන මේ දැනට අපි වැඩ කරගෙන යන ස්ථානය නවීකරණය කරලා මෙතනින් තමයි අපි මේ ලොකු පරාසයක් එක්ක මේ වැඩ කටයුත්ත නිර්මාණය කරමින් යන්නේ. අලුත් නුවර අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථානය සකසා දුන්නේ අපේ තරුණ සංගමේ මැදිහත් වෙලා ටික ටික මේ තත්ත්වයට දැන් මේ ස්ථානය පත් කරගෙන තියෙනවා අපි දැන්. එතකොට මාමේ දැන් මේ කාමරයේ තියෙන මොනවද ඓතිහාසික සීවට්න ඒ කියන්නේ මාමලගේ අතීතය මතක් කරන්න මොන හරි වැදගත් දේවල් මේ කාමරය තුල තියෙනවද? දැනට තියෙනවා දැන් පැරණි අලි ඇතුන්ගේ ඡායාරූප මේ අලවල තියෙනවා ඒවා. හාමුදුරුවෝ මහප්පු මැෂින් එක තාම තියෙනවා. එහා කාමරේ තියලා තියෙනවා අපි ඒක. ඒ වගේම තමයි පැරණි කියලා කිව්වම දැන් අවුරුදු 50කට එහා පැත්තේ පැරණි රන්සිවියක් තියෙන්නේ. ඒකේ වඩම්මපු ජීවතුන් අතර නැති අලි ගොඩක් ඉන්නවා. නැදුම්ගොමේ ඇතා, එතකොට බෝතලේ වලව්ව, කෑගල්ලේ ලොකු ඇතා, එයන්තුඩියේ ඇතා, බෙල්ලන්විල රජමහා විහාරයේ ඇතා. ඒ වගේ ලොකු ඇතු කොට්ටාසයක් ඉන්නවා. දැනට කෞතුක වස්තුවක් වශයෙන් අපි ඒක මේ කරලා තියෙන්නේ තියන්න කෞතුකාගාරයට. ඉතින් මාම ඇත්තරම බොහොමත් ස්තුතියි අපිට මේ විස්තර කියලා දුන්නට. ඉතින් අද දවසේදී අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අපි ඉදිරියට ඒ දේවල් ගැන කතා කරමු. මං ඔයාලට කිව්වනේ මේ වගේ ලොකු වැඩක් කරනකොට ඇත්තරම ලොකු පිරිසකගේ සහයෝගයක් මෙතෙන්ට අවශ්‍යයි. තරුණ සංගමයේ ලේකම් කවිදු අයියා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ ගැන කතා කරා. ඉතින් අයිබෝන් අයියා. අයිබෝන්. ඉතින් අයියාගෙන් මුලින්ම අහන්න කැමතියි දැන් මේ වස්ත්‍ර මහන්න කලින් යම්කිසි චාරිත්‍රාක් සිදු කරලාද මේව මහන්න පටන් ගන්න? සෑම වර්ෂයකම හසි වස්ත්‍ර නිර්මාණය කරන්න කලින් අලුත් අවුරුදු උදාවත් සමගම නැකතක් බලලා ඒ කියන්නේ අපි අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඒකට වෙනම දිනයක් දාගෙන මේ පහන් පත්තු කරලා දෙවියන්ට බාරහාර වෙලා තුරුණුවන්ගේ ආශිර්වාදය අරගෙන ඒ වගේම අප විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කල්යාණි සමාගී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේකකාධිකාරී අලුත්නුවර අනුරුද්ධ නායක හිමිපාණන්ගේ අනුශාසකත්වය සහ විහාරාධිකාරී පූජ්‍ය තරංගම දේවානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තමයි ඒ දේවල් වෙන්නේ. ඉන් පසුව සෑම දවසකම අපි මේ වැඩ පටන් ගන්න කලින් තුන්වන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා. ඉන් අනතුරුව ඒ පෙරහැරෙන් පස්සේ කතරගම ගිහිල්ලා සිතුල්පව් වන්දනාමාන කරලා තමයි ඒක අවසාන වෙන්නේ සෑම වර්ෂයකම. එතකොට අයියා දැන් මේ වගේ වැඩක් කරනකොට කොහොමද ඒ වගකීම් ටික කාලෙන් කාලට වෙනස් වෙන්නේ?
ඒ කියන්නේ දැනට තරුණ සංගමයේ ආරම්භ වෙලා වසර 50ක් වෙනවා. එතකොට ඒකේ සභාපති ධූරය දැරුවේ වකට හිටපු දයානන්ද සිල්වා මැතිතුමා. එතකොට වගශ්‍රී ඥානන්ද හාමුදුරන්ගේ කාලේ තමයි මේක ආරම්භ වුණේ. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ වෙනකොල්ලොත් ඒ කියන්නේ මෙතන දැන් වර්ෂ ගානක් පුරාවටම අද වෙනකන් දැන් තනතුරු එහෙම ඒ කියන්නේ වර්ෂයෙන් වර්ෂය මාරු වෙනවා. ඒ වගේ තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ මෙතන වගකීම් රාශියක් තියෙනවා. ඒ කියන්නේ සභාපති ලේකම් ඒ කියන්නේ මේ පෙරහැරේ සෑම දෙයක්ම වෙන්නේ මේ අලිකාම්බර පරිශ්‍රය තුල. ඒ කියන්නේ අලි ඇඳුම් විතරක් නෙමෙයි කරඬු, එතකොට මොහොට්ටාල, ඒ ඇඳුම් ඒ හැම දෙයක්ම. එතකොට කොප්පරාල ආම්බු සැකසීම ආදී කියන්නේ අලිකාම්බරේ කියලා කිව්වට මේක අලි ඇඳුම්ම විතරක් නෙවෙයි. කියන්නේ අර සෑම පෙරහැරට අවශ්‍ය සෑම දෙයක්ම මෙතන වෙනවා. එතකොට මේ හැම වගකීමක්ම ඒ වර්ෂයෙන් වර්ෂයේ ඉන්න ලේකම් සභාපතිතුමා යටතේ සහ අනිකුත් සමාජික සියලු දෙනාගේම ශක්තිය හම්බ වෙනවා. මොකද මේ හැම දෙයක්ම දැන් උදාහරණයක් විදිහට හස්තිවස්ස නිර්මාණය ගත්තොත් එහෙම එතන වෘත්තිමය ශිල්පීන් නෙමෙයි හැම වෙලේම ඉන්නේ. ඒ කියන්නේ වෘත්තියක් විදිහට කරන මෙතනට ඇවිල්ලා වෙනත් රැකියා කටයුතු වල යෙදিলা සෑම දිනකම රාත්‍රියේ මේ ස්ථානයට ඇවිල්ලා ඒ තමන්ගේ කාලයේ ශ්‍රමය කැප කරගෙන සියලු දෙනාම කියන්නේ තරුණ සංගමයේ ඉන්න සියලු දෙනාගේම ශක්තියෙන් තමයි සෑම වර්ෂයක මේ කටයුතු ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉතින් අයියට ඇත්තරම හුඟක් ස්තුතියි අපිට මේ කරුණු කියලා දුන්නට. ඉතින් ඇත්තරම තවමත් අපි මේ ගැන කතා කරලා ඉවර නැහැ. අපි තව ඉස්සරහට ඉතිරි දේවල් ගැන කතා කරමු. දැන් අපි ඇවිල්ලින්නේ මේ නිර්මාණය මෝස්තර කටයුතු සිදු කරන ස්ථානයට. ඉතින් දැන් අපිත් එක්ක එකතු වෙනවා උපුල් මාමා. අයබෝන් මාමා. අයබෝන් පුතා. ඉතින් මාමා දැන් මාමාගේ මම මුලින්ම අහන්න කැමතියි. දැන් මේ වගේ නිර්මාණයක් හදනකොට කොයි වගේ රෙදි වර්ගද භාවිත කරන්නේ මාමලා මෙතෙන්දී? ඔව් පුතා අපි මේකට භාවිතා කරන්න ගන්නවා ගොඩක්ම විසිතුරු රෙදි වර්ග, රෙසින් වර්ග, එතකොට වෙල්වට් වර්ග ඒ අතර තියෙනවා. බැලුවම පේනවා ඇති මේ අපි අරන් තියෙන රෙදි මේ පිටිපස්සෙන් තියෙනවා. ඒ වගේ රෙදි වර්ග තමයි අපි ගොඩක් දුරට නිර්මාණ සඳහා ගන්න. බර අඩු වෙන්න ඕනේ, සැහැල්ලු වෙන්න ඕනේ, ඒ වගේ දේවල් බලනවා. එතකොට මාම දැන් එකිනෙකට වෙනස් ප්‍රමාණයේ අලියැත්තුන් හිටියට පස්සේ දැන් විශේෂයෙන්ම අලියගේ වස්ස හදනකොට ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් විශේෂයෙන්ම දැන් නෙත්ති මාලයක් වගේ දෙයක් හදනකොට ඒකේ තියෙන මිනුම් සම්බන්ධ ඒ වගේම දැන් S2 අතර තියෙන පරතරය සම්බන්ධව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මම කොහොමද මාමලා මේ මිනුම් ලබා ගන්නේ? ඔව් පුතා අපි අපේ කට්ටිය ඒ සඳහා පුහුණු කට්ටිය ඉන්නවා. ගොඩක් ඉස්සර ඉඳලා ඉන්න කට්ටිය ඒ අතර ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට අලියෙක්ව දැක්කහම ඒ S2 අතර තියෙන පරතරය අනුව ඒගොල්ලොන්ට ඒ පුහුණුව තියෙනවා. ඒ කිට් එක හදාගන්නේ ඒ ඇඳුම හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි මිනුම් අපි මේ මනින එකක් කරන්නේ නැහැ. අපේ හිතේ ඇති වෙන මෙෂර්මන්ට් එක අනුව තමයි අපි ඒ සතාගේ ඇඳුම නිර්මාණය කරන්නේ. එතකොට මේ මිනුම මාමලා මේ වගේ කොලයක ඇඳලා ඔව් පුතා අපි මේ කොලයක කොටසින් කොටස තමයි අඳින්නේ. අපේ හිතේ ඇති වෙන මිනුම් දණ්ඩ තමයි අපි රෙදි දාලා ඒ හරහා කපලා ගන්න. ඉතින් ඒක ලොකු අමාරු කාර්යයක්. අපිට ඉදිරියේදී ඒවා පෙන්වන්න පුළුවන් වෙයි. අපේ ඉන්නවා මේ මෝස්තර ශිල්පීන් 4-5 දෙනෙක්. ඒ අතර සංජය, එතකොට සංජීව, තව ඉන්නවා හර්ෂ කියලා මල්ලි කෙනෙක්, චිරාත් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා. පැරණිම කෙනා ඉන්නවා. එයා අපිට ගොඩක් දැනුත් උදහස් දෙනවා මේක මෙහෙම කරන්න ඕනේ කියන එක. ඒ අතරේ සුනිල් අයියා ප්‍රධාන තැනක් ගන්නවා. එතකොට මගේ නම උපුල්. ඉතින් අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි මේ නිර්මාණ හදන්නේ. එතකොට මාම අපි දකිනවා හස්තිරාජයාගේ ඇඳුමේ කොටස්. මේ කොටස් හදනකොට ඒවට විවිධ රේන්ද භාවිත කරනවා, විවිධ මුතු වර්ග භාවිත කරනවා. එතකොට මාම කොහොමද ඒ කරදරව සිද්ධ වෙන්නේ? සහ ඒවට මොනවාරි පාරිභාෂික වචන භාවිත කරනවද මාමලා?
ඔවු පුතා දැම් මෙහෙමයිනේ අපේ දැම් මේවා ගත්තොත් මේකේ ස්වීකින්ස් වර්ග තියෙනවා එතකොට විවිධ ගල් වර්ග තියෙනවා ඒ කියන්නේ විවිධ අර කපන ලද මැණික් වගේ කපපු ගල් වර්ග ඒ වගේ දේවල් ගන්නවා අපි ගොඩාක් ඉතින් ඒ වයින් තමයි අපි මේ නිර්මාණ කරන්නේ ඒ වගේම ඒවා ප්‍රධාන පාට වර්ග ගලපලා තමයි අපි ඒවා ගන්නකොට ඉතින් මේවා බලනකොට පේනවා ඇති මේ ස්වීකින්ස් වර්ග අපි ඒ වයින් තමයි ගොඩක්ම මේ ඩිසයින් අලංකාර කරන්නේ. අලියාගේ කන් වලට දානවා අපි කන්කොපු කියලා නෙත්තිමාලේ කියලා ගන්නවා ඉස්සරහට අලියාගේ ඔළුවේ සිට හොඬවැලතෙක් පාත් වෙන කොටසට නෙත්තිමාලේ කියනවා. කරමන්ත කියලා කියනවා අපි කරට සාටකේ වගේ රෙද්දක් දානවා ඒකත් ලස්සනට ඩිසයින් කළා මෙන්න මේ ආකාරයේ තියෙන ඒවා ඒ කරමත්ත ඒ වගේම අපි කරඬුව වටේට පිට උඩට එනවා පිටමත්ත කියලා ඒකත් විශේෂිත නිර්මාණ වලින් කරනවා මල් හැඩයට ඒක හැඩයට ඒවා කරනවා ඒවටත් මේ ස්විකින්ස් වර්ග ඒවා අරගෙන තමයි මේ හැමදේම ඩිසයින් කරන්නේ. තව තියෙනවා අපේ පිටරෙද්ද. ඒ පිටරෙද්දත් අපි විශේෂ මෝස්තර අල්ලලා ඒ වගේ දැන් මේ වගේ විශේෂිත ලොකු මෝස්තර අපි ඒවා අල්ලලා මේ ඉතින් ඒ පිටරෙද්දත් ඒ වගේ තමයි මෝස්තර නිර්මාණය කරන්නේ. ඉතින් එතකොට ඒ කොටස් ටික තමයි අලියෙක්ගේ ඇඳුමකට සම්පූර්ණ කොටස්. එතකොට පුතා තව පාදවලට ගිගිරි අල්ලනවා අපි. ඒ පටියකට ගිගිරි ගෙජ්ජි වගේ අල්ලලා ඒවා පාදයට සවි කරනවා. එතකොට මම දැන් මේක පෙරහැරකින් පෙරහැරකට වර්ණ භාවිතයේදී මාමල සැලකිලිමත් වෙනවද දැන් විශේෂයෙන්ම දැන් මාලිගාවේ ඒ හස්තිරාජයාගේ පාටම තව පෙරහැරකට භාවිත කරනවද කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඇත්තටම අපි මාලිගාවේ ඇඳුම නිර්මාණය කරද්දී ඒ නැකත්කරුවෝ අපට දෙන වර්ණයක් තියෙනවා. ඒ හැම අවුරුද්දෙන් අවුරුද්ද මේ වර්ණය වෙනස් වෙනවා. එතකොට එයා දෙන වර්ණය අනුව තමයි අපි මෝස්තර නිර්මාණය කරන්නේ. ඒ වගේම තව කියනවා නම් ඒ දේවාල වලට ආවේනික උච්චවර්ණ තියෙනවා. ඒ දේවාල පෙරහැර වලට මුල් වෙන්නේ ඒ දේවාල වලට ආවේනික කතරගම දෙවියන්ට රතු පාට, විෂ්ණු දෙවියන්ට නිල් පාට. ඉතින් ඒවත් අපි අවුරුද්දෙන් අවුරුද්ද හැම අවුරුද්දකම ඩිසයින් වෙනස් වෙනවා. එතකොට මම දැන් මේ වගේ ලස්සන නිර්මාණය කළ අවසන් වුණාට පස්සේ මාමල කොහොමද මේක හස්තිරාජයන්ට අන්දන කටයුතු සිදු කරන්නේ? ඔව් පුතා මේක හැමෝම නොදන්න කාරණාවක්. ඉතින් මේක අපි කතා කරොත් අලියඳුම් අන්දන එකට කලින් කන්කොපු ගත්තොත් මං ඉස්සෙල්ලා ඒක කියලා ඉන්නම්. මේ කන්කොපුවක් ගත්තොත් අපි විශේෂ ක්‍රමයකට තමයි මේ කන්කොපු සැලසුම් කරන්නේ. අලියාගේ උෂ්ණත්වය නිතරම බැලන්ස් කරගන්නේ එයා කන් දෙකෙන්. ඉතින් අපි ඒකටත් විශේෂ සැලසුමක් නිර්මාණය කළා තියෙනවා මෙන්න මේ ආකාරයෙන් අපේ ඒක කෝට්ටේ සම්ප්‍රදාය තුලම විතරයි මේක තියෙන්නේ. ඉතින් මේ අපි කරපු දේ දැන් ගොඩාක් අය මේක කරගෙන යනවා. ඒක ඉතාම හොඳ කාර්යයක්. මොකද අපි සත්තු ගැන හිතන්න ඕනේ. මේ සත්තු ලොකු මේ කරදරයක් විඳිනව නැත්තම් මේ අලියඳුන් දාගෙන ගියාම දැන් අලියෙක්ගේ කනට මේක දැම්මට පස්සේ ඒ සතාට ඒක ලොකු අපහසුතාවයක් නෑ. මේකෙන් එයාට කනට මේ හුලං වදින එක සිද්ධ වෙන හින්දා එයාගේ බැලන්ස් කරගන්න එයාට හොඳට තේරෙනවා මේ කන් දෙක මේකෙන් හොඳට හුලං ගමන් කරලා එයාගේ උෂ්ණත්වය බැලන්ස් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි මේ කන් දෙක නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම අපිට කියන්න පුළුවන් තව අපි නෙත්තිමාලේ නිර්මාණය කරද්දි පුතා. දැන් අපි ඒකේ S2 අතර තියෙන දුර ප්‍රමාණය හරියටම අපි අරගෙන තමයි ඒ කියන්නේ අපේ හිතේ මිම්මට අරගෙන තමයි මේ අපි දන්නවා දැන් සතෙක්ව දැක්කම එයාගේ මොන වගේ දුර ප්‍රමාණයද තියෙන්නේ කියලා. එතකොට ඒ අණුව තමයි අපි යාගේ S2 නිර්මාණය කරන්නේ. එතකොට එයාට කිසිම අපහසුතාවයකින් තොරව පෙරහැරේ ගමන් කිරීමට ශක්තිය තියෙනවා. ඉතින් ඒ අතර තවත් අපිට දැන් පුතා ඇහුවේ අලියඳුම් අන්දන ආකාරයනේ. එතකොට දැන් අපි ඒක ගැන කතා කරනවා නම් අපි ඉස්සෙල්ලාම අලියඳුම් අන්දනකොට පාවිච්චි කරන කොටස් තමයි නෙත්තිමාලේ සහ කන්කොපු දෙක. ඒ දෙක ඉස්සෙල්ලා පළඳලා තමයි පිටරෙද්ද කියන එක අලියට අන්දන්නේ. එතකොට මේ ආකාරයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලාම නෙත්තිමාලේ පළඳලා කන්කොපු පළඳලා ඒවැය තියෙන ලේස් හරියට තද කරලා මේ පිටරෙද්ද පළඳන එක තමයි කරන්නේ. ඔව් මම දැන් එතකොට මේ පිටරෙද්දේම අලියට දානකොට කොහමද ඒක දාන්නේ? කියන්නේ අලියගේ පිටුරට කෙනෙක් නගින සිදු වෙනවද? ඔව් අනිවාර්යෙන් කෙනෙක් නගින්න ඕනේ. ඒක අපේ මේ අලි බලන කෙනා ඉන්නවා එතන ඇත්ගොව්වා. එයාට කිව්වාම එයා අපිට
ඒක සැලසුම් කරලා දෙනවා අලියක කකුලෙන් හෝ වෙන යම් තැනකින් අපි පිටට නැගලා ඒ අපිට තව කෙනෙක් ඉන්න දෙන්න ඕනේ ආබ මෙව්ව ටික ඇඳුම් ටික දෙන්න ඕනේ. ඉතින් එතනදී තමයි අපි විශේෂයෙන්ම මේ ඒ වැඩ ටික කරගෙන යන්නේ. එතකොට මාමේ දැන් මේ වගේ ඇඳුම් හදනකොට මාමල මොකක් හරි කතාවස්තුවක් පදනම් කරගෙනද මේ වගේ දෙයක් හදන්නේ? අපේ ඉන්නවා මේ කලාකාමී මහත්තුරු 5 දෙනෙක් විතර. ඒ අතර අපි යම්කිසි තේමාවකට තමයි මේ ඇඳුමක් නිර්මාණය කරන්නේ. ඒ තේමාව බුද්ධ චරිතය ආශ්‍රය කරගෙන අපි මාලිගාවේ ඇඳුමක් නිර්මාණය කරද්දී බුද්ධ චරිතය ආශ්‍රය කරගෙන ඒ හා ඇති වෙන මොකක් හරි කොටසක් අරගෙන තමයි ඒ තේමාව කරගෙන අලි ඇඳුමක් නිර්මාණය කරන්නේ. ඒ වාගේම දේවාල වලට ආවේනික වෙච්ච කතාවස්තු තියෙනවා. ඒවයින් කොටසක් අරන් තමයි ඒ දේවාලේ නිතරම අපි දේවාලේ අලි ඇඳුමක් නිර්මාණය කරන්නේ. කොහොමද මාමලේ මෝස්තර අරගන්නේ? කියන්නේ මොකක් හරි හේතුවක් අපේ පුරාණයේ ඉඳන් පැවතෙන කලා මේ සිංහල කලා කැටයම් මෝස්තර තියෙනවා. ඉතින් අපි ඒ වෑනුත් ගොඩාක් දේවල් ගන්නවා. ඒ එක්කම අපි නවීන අපට ඇතිවෙන අර්ථවත් නවීන මෝස්තර, ඒ කියන්නේ අපිට හිතෙන දේවල් අපි මේකට උපයෝගී කරගන්නවා. ඉතින් එහෙම තමයි අපි නිර්මාණයක් කරන්නේ. ඉතින් එහෙනම් අපි මීළඟ අදියරට ගිහිල්ලා බලමු කොහොමද මේ ඇඳුම් වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. මම මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ ඒ අලි ඇඳුම් මහන තැනට. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ මාමා. අයිබෝන් මාමා. අයිබෝන්. ඉතින් මාමා අපිට මුලින්ම කියන්නකෝ මාමාගේ නම සහ දැන් මෙතෙන්දී මොකද්ද මේ සිදුවන කාර්යය? මම ප්‍රසන්න. මෙතෙන්දී සිදුවෙන්නේ මේ අලි ඇඳුම් එකින් එකට නිර්මාණය කරන්න කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ නිර්මාණය කරලා දෙන මෝස්තරය ඒ රටාවටම මේ කොටසෙන් කොටස සකසලා අලි ඇඳුමට සකස් කරලා දෙන්නේ මෙතන තමයි. එතකොට මාමේ මොකද මේ ස්පොන්ජ් එකක් මෙතන දාලා තියෙන්නේ? ස්පොන්ජ් එක දාලා අපි ඒක එම්බෝස් කරලා දෙනවා රෙද්දට ඇල්ලුවාම ලස්සනට පිම්බිලා පේන්න. එතකොට මාමේ දැන් වර්තමානයේ වන විට මේ තරම් හොඳ තාක්ෂණික උපකරණ තිබුණත් අතීතයේදී ඒ තරම් තාක්ෂණයක් තිබුණේ නැහැ. එතකොට මාමේ දැන් ඉස්සර ඉඳන්ම මේක පවත්වාගෙන ගියා නම් දැන් කොයි වගේ මැෂින්ද මේ සඳහා භාවිත කරන්නේ? ඉස්සල්ලාම මෙතන පාගන මැෂින් තමයි තිබ්බේ. ඒව ඇදී හරි අමාරුවෙන් දෙන්නෙත් දෙපැත්තෙන් ඉඳන් පැඩින් දාලා මේ සැකසුම කරේ. ඊට පස්සේ අපි ජුකි මැෂින් වලට ආවා. ඊට පස්සේ ඊටත් වඩා හොඳ මැෂින් දැන් තියෙනවා අපිට. ඒවෙන් පහසුවෙන් වැඩේ කරගෙන යනවා. එතකොට මාමේ දැන් අලියතු රාශියකට මාමල මෙතන ඇඳුම් මානට සිද්ධ වෙනවා. එතකොට මාමේ සාමාන්‍යයෙන් මාමලට කොයිතරම් කාලයක් ගන්න සිද්ධ වෙනවද මේ වගේ ඇඳුමක් මහන්න? අපි මෙතන ප්‍රධාන කරඬු ඇතුළු තව කරඬු 3කට අලියතුන්ට ඇඳුම් මහනවා. අපි මෙතන වැඩ කරන සියලු දෙනාම රැකියා කරලා ඇවිල්ලා මෙතන වැඩ කරන්නේ. ඒක නිසා පොඩ්ඩක් වැඩි කාලයක් යනවා. නැත්නම් අපිට ඇඳුමක් සකස් කරන්න ඔක්කොමලා එකතු වුණොත් මහ ලොකු කාලයක් යන්නේ නැහැ. දීර්ඝ කාලීනව කරනවා නම් රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා රාත්‍රියේ කරන්නේ. ඒකින්ද මාස 3ක විතර කාලයක් යනවා ඇඳුම් 4ම සකස් කරගන්න. එතකොට මාමේ දැන් මේ වගේ විශාල නිර්මාණයක් කරනකොට විශාල ශ්‍රමයක් වගේම විශාල මුදලක් අත්‍යවශ්‍යයි. එතකොට මාමලට සාමාන්‍යයෙන් කොයි වගේ මුදලක් විය පහදම් වෙනවද සහ
මේ වගේ නිර්මාණයක් කරද්දී මේ සඳහා භාවිත කරන්නේ කොයි වගේ අමුද්‍රව්‍යද? රෙදි නිර්මාණය කිරීමට වෙල්වට් රෙදි ඇතුළු වටිනාකමින් වැඩි රෙදි තමයි පාවිච්චි කරන්නේ. ඒවා යොදවලා ඉතා උසස් නිමාවෙන් යුතු අලියන්දුමක් අපි සකස් කරනවා. එතකොට මාම දැන් අපි දැකලා තියෙනවා දැන් පෙරහැරේ ගමන් කරන අලියතුන්ගේ වස්ත්‍ර එකිනෙකට වෙනස් පාට වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්දී මාම කොයි වගේ අමුද්‍රව්‍යද? ඒ කියන්නේ පාට ගන්න කොයි වගේ නූල්ද භාවිත කරන්නේ? අපි අලියන්දුම් සඳහා ඒ අදාළ වර්ණය යොදාගෙන හැම කෑල්ලක්ම මහන්නේ. ඒවට අපි සවිසක්තිවක්ම මහන්න ඕන නින්දා ගේජ් එක ඒ කියන්නේ ඝනකම වැඩි නූල් තමයි පාවිච්චි කරන්නේ. ඒක අපි උසස් නිමාවකට ලස්සනට කරන්න ඕන නින්දා වැඩිපුර ඝනකම තියෙන නූලෙන් කරලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මහන්නේ. එතකොට මාම දැන් මේ මහාන කාර්යත්‍රාවයත් එක්ක කොයි වගේ පිරිසක් මේ මහාන කාර්යයට එක්කසු වෙනවද? මෙතන දීර්ඝ කාලීනව පැමිණලා මැෂින් වල පුහුණු වෙච්ච අය එනවා. ඒගොල්ලෝ එන ප්‍රමාණයට අනුව අපි මැෂින් 6ක් දැනට පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ කාලය යොදවන්න පුළුවන් වෙලාවට ඒගොල්ලොන්ට පුළුවන් වෙලාවට ඇවිල්ලා වෘත්තීය වශයෙන් නෙමෙයි ඒගොල්ලන්ගේ හැකියාවෙන් මේක කරලා දීලා යනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මෙතන මේ මහාන කාර්ය සිදු වෙන්නේ. ඉතින් ඉස්සරහට තව අධියර යටතේ තමයි මේ වස්ත්‍ර හැදෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් මම අයියෙන් අහන්න කැමති මෙතන දැන් ලොකු පිරිසක් ඉන්නවනේ. ඒ ඇත්ත එක්ක එකතු වෙලා කොහොමද අයියේ මේ වැඩේ සිදු කරන්නේ? මේ කෝට්ටේ රජමහා විහාරයේ සියලුම ආගමික කටයුතු වලට ඒ දායකත්වය ලබා දෙන්නේ කෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය. ඉතින් අපේ තරුණ සංගමය ගත්තම විවිධ වයස් කාණ්ඩවල අපේ සහෝදරයෝ ඉන්නවා. ඒ වගේම අපිට ගුරුහරුකම් දෙන වැඩිහිටියෝ ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාම එකතු කරගෙන තමයි අපි මේ ගමනේ යන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ පෙරහැර මංගල්‍යය කිට්ටු වෙනකොට ඒ මාස 3ක් වගේ කාලයක් එක දිගටම නිදි වරමින් තමන්ට පුළුවන් වෙලාවට මෙම ස්ථානයට ඇවිල්ලා මේ අලියැඳුම් නිර්මාණය කිරීමේ කාර්යය අපි සිදු කරනවා. ඉතින් මේ අලියැඳුම් නිර්මාණය කරනවා කියන්නේ මේ අපි කරන එක කාර්යයක් විතරයි. පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන් සිදු කරන්නට ඕනේ සියලුම කටයුතු. කොඩි සකස් කිරීම, ඒ වගේම නිලමේ ඇඳුම් සකස් කිරීම, ඒ වගේම ඒ අවශ්‍ය කරන කොප්පර ලාම්පුවේ පවා ඒ සියලු දේම සකස් කරන්නේ අපේ මේ තරුණ සංගමේ තරුණ පිරිස අතින් තමයි සකස් වෙන්නේ. ඉතින් ඒ වගේම දැන් මේ වෙනකොට ලංකාව පුරාම මේ තරුණ සංගමයෙන් මේ අපි විශේෂයෙන් සිදු කරන මේ අලියැඳුම් සකස් කිරීමේ කාර්ය ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෙනම සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා කෝට්ටේ අලියැඳුම් කිව්වම. ඉතින් අපි සමහර වෙලාවට ඕන කෙනෙක් අපේ අලියැඳුමක් දැක්කොත් අඳුරනවා මේක කෝට්ටේ අලියැඳුමක්. ඉතින් ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම කියන්න ඕන මේ කෝට්ටේ අලියැඳුම් කලාව තියෙන්නේ මේ කෝට්ටේ අලි කාමරය. දැන් අපි මේ රැඳී සිටින මේ අලි කාමරයේ කේන්ද්‍රව විතරයි මේ කෝට්ටේ අලියැඳුම් කලාව කියන එක විශේෂයෙන්ම තියෙන්නේ. එතකොට අයියේ පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනි. දැන් ශ්‍රී ලංකාව ඇතුලේ මෙහෙම අලි කාමරයක් පිටුවල සිදු කරන ලබන එකම අලියැඳුම් මහන්නේ මෙතනින් විතරයිද? කෝට්ටේ විතරයිද? ඔව් ඉසුම් අපිට දැනගන්න තියෙන විදිහට අපි දන්නවා අපිත් ගොඩක් වෙලාවට ඔය පෙරහැරවල් ලංකාව පුරාම නරඹන්න යනවා. ඒ ආශ්‍රිත තොරතුරු අපිට හම්බ වෙනවා. කිසිදු ස්ථානයකදී මේ වගේ අලි කාමරයක් තියෙනවා, මෙහෙම අලියැඳුම් නිර්මාණයක් වෙනවා, පෙරහැර ආශ්‍රිතව සියලුම කටයුතු සිද්ධ වෙනවා කියලා අපිට දැනගන්නට ලැබී නැහැ. ඒ වෘත්තීය හැටියට අලියැඳුම් නිර්මාණය කරන ශිල්පියෙක් ලවා අලියැඳුමක් නිර්මාණය කරගෙන ගෙනල්ලා පූජා කරන එක තමයි ඒ හැමතැනම සිද්ධ වෙන්නේ. නමුත් මේ කෝට්ටේ රජමහා විහාරය ගත්තම අපේ තරුණ සංගමය ගත්තම ඊට වඩා හාත්පසින්ම වෙනස්.
අපි කරන්නේ කාට හරි මේ අලියඳුම පූජා කරන්න ඕන වුණොත් අපිව සම්බන්ධීකරණය කරගත්තම අපි මේ අලියඳුමට වැය වෙන අමුද්‍රව්‍ය සඳහා වැය වෙන මුදල පමණක් ලබාගෙන අපේ සහෝදරයෝ ස්වේච්ඡාවෙන් මෙතනට ඇවිල්ලා ඒ කාර්ය සිදු කරලා ඒ ඇඳුම පූජා කරන ඒ උදවියට අපි මේ රජමහා විහාරයට එන්න කියලා ඒ ඇඳුම පූජා කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. මේ කාර්ය 100%ක්ම අපි මේ සුව කැමැත්තෙන් මේ අපි කරන මේ නොමිලේ කරන කාර්යයක් තමයි මේ අලියඳුම සකස් කිරීම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ නිර්මාණය අදියරෙන් අදියර නිර්මාණය වෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු මේ නිර්මාණවල සුන්දරත්වය. අභිමානවත් සංස්කෘතික උරුමයන් රසකට උරුමකම් කියන අපි මේ ලෝකයට විවිධ නිර්මාණ දායාද කරනවා. විශේෂයෙන්ම කලාවෙන් පෝෂණය වුණු මිනිසුන් මේ ලෝකය ලස්සන කරන්න විවිධ නිර්මාණ දායාද කරනවා. හැබැයි මේ හැම නිර්මාණයක් පිටිපස්සෙම තියෙන්නේ තමන් ලබාගත් අධ්‍යාපනය. ඒ නිසා හැම වෙලාවකම අධ්‍යාපනයෙන් පෝෂණය වෙන්න උත්සාහ කරන්න. අද දවසේදී ලස්සන කතාවක් ගැන අපි කතා කරා. ඊළඟ සතියේත් තවත් ලස්සන කතාවක් එක්ක අපි හමු වෙමු. අදට අපි ඔබෙන් සබු ගන්නවා. මේ තමයි විශ්ව විශ්මිත නිර්මාණකරුවන් අතින් බිහි වෙන ඒ නිර්මාණ සොයාගෙන යන විශ්මිත විස්කම්.